යාළුවනේ ඉතින් කොහමද උග කාලෙකින් තමයි පොඩි වීඩියෝ එකක් දාන්නේ අද. ඉතින් අද අපි මේ ලෑස්ති වෙන්නේ නවගමුවේ පත්තිනි දේවාලයට යන්න අපේ පුංචි පුතා වෙනින් වෙච්ච බාරයක් ඔප්පු කරන්න. ඉතින් ඒකට අපි මේ විදිහට කිරිය කෑලි එතකොට තව කැවුම් තව කිරිබතු තියෙනවා. අපි මේවා එතනට ගිහිල්ලා එතන ඉන්න කට්ටියට බෙදන්න යන්න තමයි අද අපි මේ ලෑස්ති වෙන්නේ. තව අටපිරිකරක් අපි අරන් යනවා එතන බෝධීන් වහන්සේට පූජා කරන්න. ඔන්න ඉතින් අපි දැන් යන්න පිටත් වුණා. ඉතින් අපි අද මේ ගමනට වෑන් එකක් හයර් කරා යන්න. ඉතින් මගින් තවත් කට්ටිය එකතු වුණා අපිත් එක්ක මේ ගමනට අද යන්න මේ වැඩේට සහභාගී වෙන්න. අපි හොරණින් පිටත් වෙලා ගැලණිගමෙන් හයිවේ එකට දාලා තමයි අද අපි මේ ගමන යන්න පිටත් වෙන්නේ. ඉතින් අපි හයිවේ එක ඇවිත් කොතලාවල හුවමාරුවෙන් තමයි අපි හයිවේ එකකින් එක්සිට් වුණේ. ඔන්න අපි දැන් නවගමුවට ආවා. ඉතින් මෙතනින් උඩට ගිහින් වාහනේ පාක් කරන්න පුළුවන් අපිට. ඉතින් මේ පාර අයිනේ තියෙන කඩවලින් වරට වුණ කරන මල් පළතුරු වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් අපිට ගන්න උවමනාවක් උනේ නැහැ. මොකද අපි එනකොට ගෙදරින් මල් පළතුරු පූජාවට අවශ්‍ය කරන හැම දෙයක්ම අපි අරගෙන ආවේ.
අපි මුලින්ම කළේ පහන් පත්තු කරපු එක. ඉතින් මොකද පූජා භූමියෙන් එළියේ තමයි පහන් පත්තු කරන්න තියෙන්නේ. ඉතින් අපි ඒ නිසා මුලින්ම පහන් පත්තු කරලා තමයි ඇතුළට ගියේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා මුලින්ම කළේ බුද්ධ පූජාව හදාගත්තු එක. ඉතින් අපි බුද්ධ පූජා 3ක් හැදුවා. එකක් චෛත්‍යයට, අනිත් දෙක බෝධීන් වහන්සේට සහ බුදුගෙට. ඉතින් මට එක දෙයක් වීඩියෝ කරගන්න බැරි වුණා. අපි පළතුරු පූජාවට ටික හදන ටිකයි, එතකොට පූජා ටික දේවාලට පූජා කරන ටිකයි මට ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලගේ පළතුරු වරන් ආවොත් පළතුරු වට්ටි ටික හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට පල්ලෙහා වෙනම තැනක් තියෙනවා. ඉතින් ඔයාලට පූජා වට්ටි ටික හදා ගන්න පුළුවන්. අපි දැන් පූජාව තියලා ඉවර වෙලා ඔන්න ඉතින් අපි ගෙනාපු කිරිය කෑලි ටිකයි කැවුම් ටිකයි කිරිපත්තුයි බෙදන්න පටන් ගත්තා. අපි මේ කෑම බෙදන්නේ දේවාල ඉස්සරහා පැත්තට වෙන්න. ඉතින් ඇත්තටම අපි හිතුවට වඩා ලොකු පොලිමක් ආවා. ඉතින් අපි හිතුවේ නෑ මෙච්චර මිනිස්සු ගොඩක් ඉඳී කියලා. ඇත්තටම අපි ගෙනියපු ටික මදි වුණත් එක්ක අපිට බෙදන්න. ඉතින් ඔහොම තමයි අපි අපේ පුංචි පුතාගේ භාවය ඔප්පු කළේ. වීඩියෝ එක හොඳයි නම් ඉතින් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. තාම අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.